හෙලෝ ගයිස් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2022 රිලීස් කරපු ෆිනික් කියන මූවි එක. මූවි එක බලන්න යන්න කලින් ඔයාගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පහළ තියෙන subscribe button එක ඔබලා channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් like කරලා මේ වගේ videos බලන්න කැමති යාළුවන්ට share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව දැන් අපි යමු අද මූවි එක බලන්න. අද අපේ මූවි එක පටන් ගන්නකොට අපිට පෙන්නනවා ෆින් කියන සත්තු වර්ගය. ඉතින් මේ සත්තු වර්ගයෙන් එක්කෙනෙක් හැම ගෙදරකම ඉන්නවා. එයාලේ ගෙවල් වලට වෙලා මිනිස්සුන්ට උදව් කරනවා. මෙයාලා තමයි අපිලිවලට තියෙන ගෙවල් පිළිවෙලට තියාගන්නේ. මෙයාලා නැත්තම් කවදාවත් මිනිසුන්ට ගෙවල් පිරිසිදුව පිළිවෙලට තියාගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ මිනිසුන්ගේ ගෙවල් පිරිසිදු කරලා පිළිවෙලට තියාගන්නකොට අපි කතාව යනවා මේ කතාවේ ප්‍රධානම චරිතය පැත්තට. ඉතින් මේ ඉන්නේ ෆිනික්. මෙයාත් ෆින් කෙනෙක්. හැබැයි මෙයා අනිත් අය වගේ නෙවෙයි. මෙයා ජීවත් වෙන්නේ තනියම. මෙයා මිනිස්සුන්ට පොඩ්ඩක්වත් කැමති නැහැ. මෙයා ජීවත් වෙන ගෙදරට එන මිනිස්සුන්ව හොඳටම බය කරලා මෙයා මෙහෙන් එලවලා දානවා. ඉතින් ඒකට හේතුව මොකක්ද කියලා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ ෆින් කෙනෙක්ට එයාගේ ගෙදර ඇරුණම වෙන ගෙවල් වලට යන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම ඒ ගෙදර විනාශ වුණ දවසට මේ ෆින්ුත් මෙහෙන් අතුරුදහන් වෙනවා. ඉතින් මේ විදිහට මේ කතාවේ ප්‍රධාන චරිතය ෆිනික්ව අපිට හඳුන්වලා දෙනවත් එක්කම අපි කතාව එනවා ඊළඟ ප්‍රධාන චරිතය පැත්තට. ඉතින් මේ ඉන්නේ ක්‍රිස්ටියානා. එයාගේ අම්මයි තාත්තයි දෙන්න නළුවෝ. එයාලා මේ වෙනකොට අර ෆිනික් ඉන්න නගරයට එන ගමන් ඉන්නේ. එයාලගේ අලුත්ම වැඩේට. ඉතින් මෙයාලා හැම අවුරුද්දෙම වගේ නගරයෙන් නගරයට යනවා අලුත් නාට්‍ය රඟපාන්න. ඉතින් මේ කට්ටිය මේ විදිහට නගරයට එන අතරේ අපි කතාව එනවා අර ක්‍රිස්ටියානාගේ අම්මයි තාත්තයි රඟපාන්න එන නාට්‍ය සිද්ධ වෙන තැනට. ඉතින් මේ වෙනකොට නාට්‍යයේ කොටසක් කරගෙන යන ගමන් ඉන්නේ. මේකේ තියෙන්නේ රහස් පරීක්ෂකයෙක්ගේ කතාවක්. ඉතින් මේ කතාව මේ විදිහට ටික වෙලාවක් ෂූට් කරගෙන යනකොට අපිට පෙන්නනවා මේ කතාවේ ප්‍රධාන මහතුරා. මෙයාගේ නම JB. JB මේ වෙනකොට මේ නාට්‍යයේ අතුරු චරිතයක් කරන ගමන් ඉන්නේ. ඉතින් මෙයා ඉස්සරහට මේකේ ප්‍රධාන හතුරා වෙන්නේ කොහොමද කියලා ඔයාලට කතාවේ ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙතනදී JB බලෙන්ම වගේ මේ නාට්‍ය ෂූට් කරන තැනට පැනලා එයා මේකේ ප්‍රධාන හතුරා විදිහට රඟපාන්න හදනවා. ඒත් ඉතින් ඩිරෙක්ටර් නම් මේකට කැමති වෙන්නේ නැහැ. එයා JBට මෙතනදී හොදටම බැනලා එයාට කියනවා ඔයාට මම දුන්න අතුරු චරිතේ රඟපාගෙන ඉන්න. ඔයාට කවදාවත් ප්‍රධාන දුෂ්ටයා වෙන්න බෑ කියලා. ඉතින් එහෙම කියනකොට JB බලෙන්ම එතන එයාට රඟපාලා පෙන්වන්න හදනවා. ඉතින් මේක මෙයාට හරියට කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ටික වෙලාවක් යද්දී ආ කලබල වෙලා එතන අවුල් කරලා අන්තිමේට ස්ටුඩියෝ එක ඇතුලේ පුංචි ගින්නකුත් ඇති කරනවා. ඉතින් මේකෙන් එතන තියෙන ෆයර් ඇලාර්ම් එක ඔන් වෙලා මුළු ස්ටුඩියෝ එකම තෙමෙන්න පටන් ගන්නවා. ඉතින් මේකට ඩිරෙක්ටර්ට ගොඩක් තරහ යනවා. ඒක නිසා එයා JBට හොදට බැනලා එයාව මේ ස්ටුඩියෝ එකෙන් එලවලා දානවා. එයාට ආයේ කවදාවත් මේ රඟපාන්න එන්න එපා කියලා. ඉතින් ওই විදිහට JBව එලවලා දාන අතරේ තමයි මෙතනට ක්‍රිස්ටියානා යාගේ අම්මයි තාත්තයි එක්ක එන්නේ. ඉතින් යාලා එන්නේ මේ නාට්‍යයේ ඊළඟ ෂූටින් වලට. මෙයාලට හම්බෙලා තියෙන අතුරු චරිත. ඉතින් ওই විදිහට කට්ටියම එතනට ආවට පස්සේ එතන ඉන්න ගෑනු කෙනෙක් ඇවිල්ලා යාලට යතුරක් දීලා කියනවා ඔයාලට මේ ෂූටින් තියනකන් අතර වෙන්න මම ගෙදර ලෑස්ති කරා. ඒ ගෙදර යතුර තමයි මේ තියෙන්නේ කියලා. ඉතින් මේ යතුර අරගත්තට පස්සේ මෙයාලා ගොඩක් සතුටු වෙනවා. ෂූටින් කරන අතරතුර මෙහි යාලට නිකන් ඉන්න ගෙදරකුත් හම්බුන එකට. ඉතින් මේ ගෙදර තමයි අර ෆිනික්ගේ ගෙදර. ඉතින් මෙයාලා හිතාන ඉන්නේ මෙයාලට හම්බෙලා තියෙන සුපිරි ගෙයක් කියලා. ඒත් ඉතින් ටික වෙලාවක් යනකොට තමයි එයාලට ගෙදර මොන වගේද කියලා දැනගන්න ලැබෙන්නේ. ටික වෙලාවක් යද්දී එයාලා ඒ ගෙදර තියෙන තැනට යනවා. එයාලා එතනට ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා බලනවා කොහොමද මේ ගෙදර කියලා. ඉතින් මෙයාලා රඟපාන්න ගොඩක් ආසාවෙන් ඉන්න නිසාම මෙයාලට මේ ගෙදර කොච්චර අවුලුරත් ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මෙයාලගේ එකම හීනය තමයි කොහොම හරි ලෝකෙම දන්න නළුවෝ දෙන්නෙක් වෙන එක. ඒක නිසාම මෙයාලා මේ ගෙදර ඉන්න ලෑස්ති වෙනවා. ඉතින් මේකට ෆිනික් නම් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. එයා ලෑස්ති වෙනවා අවසරයක් හොල්මන් කරලා මේ කට්ටියවත් මෙහෙන් එලවලා දාන්න.
ඉතින් ඔය විදිහට ෆිනික් එකට ලෑස්ති වෙන අතරේ ක්‍රිස්ටියානා ටවුන් එකට පොඩ්ඩක් එනවා එයාට කන්න ඩෝරට් වගේ අරගන්න. ඉතින් එයා ටවුන් එකට එනකොට මේ ටවුන් එකේ ඉන්න කොල්ලෙක් එයාව දකිනවා. ඒත් එක්කම එයා හිතා ගන්නවා කොහොම හරි මෙයාව නම් යාළුවෙක් කරගන්නවා කියලා. ඉතින් එහෙම හිතාගෙන එයා ක්‍රිස්ටියානා ගාවට ඇවිල්ලා එයාගෙන් අහනවා ඔයාගේ නම මොකද්ද? ඔයා කැමතිද මාව ඔයාගේ හොඳම යාළුවා කරගන්න කියලා. ඉතින් එයා එහෙම ඇහැවට ක්‍රිස්ටියානා නම් කැමති වෙන්නේ නැහැ එයාව යාළුවෙක් කරගන්න. ඒක නිසාම එයා ඩෝනට් එකත් අරගෙන එයාට තව වැඩ තියෙනවා කියලා එයා එතනින් ආපහු ගෙදර එනවා. එයා ගෙදර ආවට පස්සේ එයාගේ අම්මටයි තාත්තටයි කියනවා ඔයාලා යන්නේ නැද්ද ඔයාලගේ අද දවසේ තියෙන ෂූටින් වලට? දැන් වෙලාව හරි කියලා. ඉතින් එතකොට තමයි එයාගේ අම්මටයි තාත්තටයි මතක් වෙන්නේ අද ෂූටින් තියෙන වෙලාව හරි කියලා. ඉතින් ඒක මතක් වුණ ගමන්ම එයාලා දෙන්න ගෙදරින් එළියට ඇවිල්ලා ස්ටුඩියෝ එකට යනවා එයාලගේ ෂූටින් වලට. ඉතින් දැන් ගෙදර ඉන්නේ ක්‍රිස්ටියානා තනියම. මේක දැනගත්ත ගමන්ම ෆිනික් ලෑස්ති වෙනවා යාව බය කරලා මෙහෙන් එලවලා දාන්න. ඒත් ඉතින් මේ ක්‍රිස්ටියානා කියන්නේ හොල්මන් වලට බය කෙනෙක් නෙවෙයි. එයා හැම වෙලේම රහස් පරීක්ෂකයෙක් වගේ ඕනම දෙයක් විසඳන්න දක්ෂයි. ඉතින් ඒක නිසා ටික වෙලාවක් යනකොට ෆිනික් මෙතන ගෙදර තියෙන බඩු එහෙට මෙහෙට හොල්ලද්දී එයා පොඩ්ඩක් හොරෙන් බලාගෙන ඉන්නවා මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. ටික වෙලාවක් යද්දී එයා ස්ප්‍රේ එකක් අරගෙන මේ ෆිනික්ගේ පැත්තට ගහලා එයාගේ ඇඟට රෙද්දක් දානවා. ඉතින් ඒකෙන් එයාට පුළුවන් වෙනවා ෆිනික්ව අල්ලගන්න. ඉතින් මෙතනදී ෆිනික් එහෙම දුවන්න පටන් ගන්නවා. ඒකෙන් එයාගේ පස්සෙන් ක්‍රිස්ටියානා ඇවිල්ලා එයාව අල්ලගන්න උත්සාහ කරනවා. මෙතනදී වැරදීමකින් ක්‍රිස්ටියානාට ෆිනික්ගේ නැට්ටේ තියෙන රෝම ටික අතට ගැලවිලා එනවා. ඉතින් මේ ෆිනි කෙනෙක්ගේ නැට්ටේ තියෙන රෝම ටික මිනිස්සෙක් ගලවලා ගත්තොත් ඒ රෝම තියාගන්න මිනිස්සයාට පුළුවන් හැමදාටම ඒ ෆින්ලව බලන්න. ඉතින් මෙතනදී වැරදීමකින් මේ රෝම ටික ගැලවිලා ක්‍රිස්ටියානාගේ අතට එනවත් එක්කම එයාට ෆිනික්ව පේන්න පටන් ගන්නවා. ඉතින් ටික වෙලාවක් යද්දි තමයි ෆිනික්ටත් මේක තේරුම් යන්නේ. එයා ක්‍රිස්ටියානාට කියනවා දැන් ඔයාගේ අතේ තියෙන රෝම ටික මට දෙන්න. මට ওই ටික ඕනේ කියලා. එතකොට ක්‍රිස්ටියානාට තේරුම් යනවා මේ රෝම ගැලවිලා ආපු නිසා තමයි එයාට ෆිනික්ව පේන්නේ කියලා. මෙතනදී ක්‍රිස්ටියානා ෆිනික් ගැන විස්තර අහනවා. එයා පළවෙනි වතාවට තමයි මේ වගේ කෙනෙක්ව දකින්නේ. ඉතින් ටික වෙලාවක් යනකොට ෆිනිකුත් එයා ගැන විස්තර කියලා එයා අර රෝබෝට් එක ඉල්ල ගන්න හදනවා. ඒත් ඉතින් ක්‍රිස්ටියානා නම් මේවා දෙන්න කැමති වෙන්නේ නැහැ. මේ විදිහට දෙන්න ටික වෙලාවක් කතා කර ඉන්නකොට ෆිනික්ගේ යාළුවෝ ටික මෙහාට එනවා. එයාලා එන්නේ ෆිනික්ව මෙහෙන් එක්කගෙන යන්න මේ ටවුන් එකේ හෝල් එකේ තියෙන මෙයාලගේ රැස්වීමට. ඉතින් මෙයාලා සතියට එක දවසක් මේ හෝල් එකේ රැස්වීමක් පවත්වනවා. මේකට යන්න තමයි මෙයාලා කට්ටිය මේ විදිහට එන්නේ. ඉතින් මෙතනදී ෆිනික් මේ කට්ටියව දොර ඇරලා ඇතුළට ගන්නවත් එක්කම එයාලා ක්‍රිස්ටියානාව දැක්කට පස්සේ ෆිනික්ගෙන් අහනවා මේ කවුද? මෙයාද මෙහාට ආපු අලුත් මිනිස්සයා කියලා. ඉතින් එතකොට ෆිනික් කියනවා "ඔව් මෙයාලා තමයි මෙහාට ආවේ. මේ කට්ටියටන් ටිකක් හොදයි වගේ. මෙයාලා හැබැයි ටිකක් අමුතුයි. අපි දැන්ම අපේ රැස්වීමට යමු නේද?" කියලා. එයා ඒ කට්ටියව එතනින් එක්කගෙන යනවා. ඒ කට්ටිය ක්‍රිස්ටියානාගේ අතේ තියෙන රෝම ටික දකින්න කලින් ඉතින් ওই විදිහට ඒ කට්ටිය වෙතනින් ෆිනික් එක්කගෙන යනකොට මෙයාලගේ පස්සෙන් ක්‍රිස්ටියානාත් එන්න පටන් ගන්නවා. ඉතින් දැන් ෆිනික්ට මුකුත්ම කරන්න පුළුවන් කමක් නැහැ මේ ක්‍රිස්ටියානා එන එක නවත්තන්න. ඉතින් ටික වෙලාවක් යනකොට ක්‍රිස්ටියානා එයාලගේ රැස්වීම තියෙන හෝල් එකට එනවා. එයා එතනට ඇවිල්ලා බලාගෙන ඉන්නවා මොනවද මෙයාලා මෙතන කරන්නේ කියලා. ඉතින් මෙතනදී මේ නගරයේ ඉන්න ෆිල්ලා සේරම එකට එකතු වෙලා එයාලගේ තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා. ඉතින් මේ ෆිල්ලට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එක්කෙනෙක්ට මෙතනදී ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ තමයි අර JBගේ ෆින්. මෙයාගේ නම මෆින්. ඉතින් මෙතනදී මෙතන ඉන්න ෆිල්ලා එයාට විහිළු කරනවා. එයාගේ මනුස්සයාට කිසිම හැකියාවක් නැහැ. එයා නිකමෙක් කියලා. ඉතින් මෙතනදී මෆින් එයාලට කියන්න උත්සාහ කරනවා. JB කියන්නේ ගොඩක් දක්ෂ කෙනෙක්. එයාට අවස්ථාවක් හම්බෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ කියලා. ඉතින් එහෙම කිව්වත් මෙතන ඉන්න ෆින්ලා එයාට hina වෙනවා. ඉතින් ඒක නිසාම එයා ගොඩක් තරහින් එතනින් ආපහු යනවා. ඉතින් මෙතනදී මේ වෙන හැම සිද්ධියක්ම එතන උඩ බැල්කනි එකට වෙලා ක්‍රිස්ටියානා බලාගෙන ඉන්නවා. ඉතින් යා දැන් ගොඩක් ආසාවෙන් තමයි මේ කට්ටිය දිහා බලාගෙන ඉන්නේ. මොකද එයා පළවෙනි වතාවට තමයි මේ වගේ දෙයක් දකින්නේ. මෙයා මේ ෆිල්ලා ගැන කලින් අහලා තිබුණත් එයා ඇත්තටම දැන් තමයි මේ කට්ටියව දකින්නේ. ඉතින් ওই විදිහට ඔතනින් ওই සීන් එක කට් කරාට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා ක්‍රිස්ටියානායි ෆිනිකුයි දෙන්න ආපහු ගෙදර ඇවිල්ලා ඉන්නවා. ඉතින් යාලා ගෙදර ආවට පස්සේ ක්‍රිස්ටියානා ෆිනික්ගෙන් අහනවා "ඔයා ඇයි මෙච්චරම මිනිස්සුන්ට අකමැති? ඔයාට මිනිස්සුන්ගෙන් වුණ වැරද්ද මොකද්ද කියලා?" ඉතින් එතකොට ෆිනික් යාට කියනවා
මේ ගෙදර මම ගොඩක් ලස්සනට පිළිවෙලට තියාගෙන හිටියා. ඒත් හැබැයි මේ ගෙදර පිළිවෙලට තිබ්බේ මේ ගෙදර අයිතිකාරයා රෙන්ට් එකට දෙනකම් විතරයි. මෙහෙට ආපු හැම මිනිස්සෙක්ම වගේ මේ ගෙදර විනාශ කරන්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා මම තීරණය කරා මේ ගෙදරට එන මිනිස්සුන්ව බය කරලා මෙහෙම පන්නලා දාන්න. මොකද එයාලා මේ ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මොත් මවත් මේ ගෙදරත් එක්කම විනාශ වෙලා යනවා. මට ඕනේ මේ ගෙදර ආරක්ෂා කරගන්න විතරයි කියලා. ඉතින් මෙහෙම කියනකොට තමයි ක්‍රිස්ටියානට තේරෙන්නේ ෆිනික් මෙච්චර මිනිස්සුන්ට අකමැති ඇයි කියලා. ඉතින් මේ විදිහට දෙන්නත් එක්ක ටික වෙලාවක් කතා කරගෙන එනකොට ෆිනික් එළියේ තියෙන තනකොළ කපන මැෂිම පෙන්නලා ක්‍රිස්ටියානට කියනවා මේ තනකොළ කපන මැෂිමත් මට ගොඩක් වද දුන්නා. මේකේ සද්දේ ගොඩක් වැඩි. ඇයි මේකට බැරි හිමීට මේ වැඩේ කරන්න කියලා එයා තනකොළ කපන මැෂිමුඩ නැගලා ඒකට ගහනවා. ඉතින් ඒකෙන් ඒ තනකොළ කපන මැෂිම ස්ටාර්ට් වෙලා එහෙම යන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඒ තනකොළ කපන මැෂිම කෙලින්ම ක්‍රිස්ටියානාගේ පැත්තට ඇවිල්ලා ක්‍රිස්ටියානායි ෆිනිකුයි දෙන්න තනකොළ කපන මැෂිමත් එක්ක එතන තියෙන කන්දෙන් පහළට එන්න පටන් ගන්නවා. ඉතින් ටික වෙලාවක් යනකොට එයාලා දෙන්න කන්ද දිගේ පහළට රෝල් වෙලා ඇවිල්ලා අන්තිමේදී පාරේ බඩු වගේක් අරගෙන යන ලොරියක් උඩට වැටෙනවා. ඉතින් ওই විදිහට දෙන්නම ලොරියට වැටුණාට පස්සේ එයාලා දෙන්න ඒ ලොරිය නැගලා කෙලින්ම යන්න පටන් ගන්නවා. ඒක නවත්තන තැනකට යනකම් මොකද මේ ලොරිය වේගෙන් යන නිසා මෙයාට මේ ලොරියෙන් බහින්න පුළුවන් කමක් නැහැ. ඉතින් ටික වෙලාවක් යනකොට මේ ලොරිය ගල්ලගුරු බලාගාරයක් ගාවට යනවා. ඉතින් ඒක නිසාම මේ ගල්ලගුරු බලාගාරයේ ගාවට යනවත් එක්කම ඉක්මනටම ෆිනිකුයි ක්‍රිස්ටියානායි දෙන්න මේ ලොරියෙන් බැහැ ගන්නවා. ඒත් එක්කම එතන ඉන්න සිකියුරිටි එකෙන් දොර ඇරලා ඒ ලොරිය ඇතුළට අරගන්නවා. ඉතින් ටික වෙලාවක් යද්දී ඒ ලොරිය අරගෙන එන කෙනා ඒ ලොරිය අරගෙන ගිහිල්ලා බලාගාරයේ ඇතුළට දානවා. ඉතින් ටික වෙලාවක් යනකොට තමයි එතන ඉන්න කට්ටියට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ලොරිය තියෙන්නේ ගල්ලගුරු නෙවෙයි පොප්කෝර්න් කියලා. ඒ වගේම මේ ලොරිය එලවගෙන එන කෙනා එතන ඉන්න මිනිස්සුන්ට පේන්නෙත් නෑ. ඉතින් ඒක නිසාම යාට ගොඩක් ලේසියෙන් එතන ඉන්න මිනිස්සුන්ට අහුවෙන්නේ නැති වෙන්නේ එතනින් එළියට පැනලෙන්න පුළුවන් වෙනවා. මෙතනදී ටික වෙලාවක් යනකොට ගල්ලගුරු වෙනුවට පොප්කෝර්න් ඇතුළට ගිහිල්ලා දහණය වෙන්න පටන් ගන්න නිසා එකපාරටම මේ පොප්කෝර්න් බලාගාරයෙන් එළියට එන්න පටන් ගන්නවා. මේකෙන් මේ මුළු නගරයම පොප්කෝර්න් වලින් වැහලා යන්න පටන් ගන්නවා. ඉතින් මේ වැඩේ කරපු කෙනා එතන ඉන්න මිනිස්සුන්ට අහුවෙන්න කලින් ඉක්මනටම එතන බලාගාරයෙන් එළියට පැනලා යන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනකොට ලොකු උදුමක් මේ බලාගාරයේ අවට තියෙනවා. මේ වෙනකොටත් බලාගාරයේ දොර ඉස්සරහා තමයි ක්‍රිස්ටියානා ඉන්නේ. එයා එතනට වෙලා ටික වෙලාවක් ඉන්නකොට එයා දකිනවා මේ වැඩේ කරපු කෙනා ගේට්ටුව පැත්තට දුවගෙන එනවා. එයා ඇදගෙන ඉන්නේ අමුතුම විදිහ ඇදුමක්. ඉතින් මෙතනදී ඉක්මනටම ක්‍රිස්ටියානා යාගේ ෆොටෝ වගේක් අරගන්න හදනවා. ඒ කෙනා පැනලා යන්න කලින් කොහොම හරි එයාව අල්ලගන්න හිතාගෙන ඒත් ඉතින් එයා ගන්න ෆොටෝ වල ඒ කෙනාව පේන්නේ නැහැ. හැබැයි මේ ක්‍රිස්ටියානාගේ අතේ අර ෆිනික්ගේ රෝම තියෙන නිසා එයාට අර කෙනාව පේනවා. ඉතින් ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් ඒ ආපු කෙනා අනිවාර්යයෙන්ම ෆින් කෙනෙක් කියලා. ඉතින් මෙතනදී ඒ කෙනා එතන තියෙන දම්පාර ට්‍රක් එක්ක නැගලා එතනින් පැන ගන්නවා. මේක ක්‍රිස්ටියානා දකිනවා. ඒත් ඉතින් යාට ලොරිය පස්සේ එන්න පුළුවන් කමක් නැහැ. කොහොමද ඉතින් ටික වෙලාවක් යනකොට අර බලාගාරයෙන් එළියට ආපු පොප්කෝර්න් වලින් මුළු නගරයම වැහිලා යනවා. ඉතින් ටික වෙලාවක් යද්දී ඒ නගරේ ඉන්න මීඩියා ටික එතනට ඇවිල්ලා ඒ දේවල් අනිත් කට්ටියටත් පෙන්වන්න පටන් ගන්නවා. මෙතනදී මේ මීඩියා එකේ නිවුස් කියන කෙනාට ලියුමක් ගෙනල්ලා දෙනවා පෝස්ට්මන් කෙනෙක්. ඒකේ වල තියෙන අර අපරාධය කරපු කෙනා එයා මේකේ ලියලා තියෙන්නේ මේක මේ නගරේ විනාශ වෙන්න පටන් ගත්තා විතරයි. ඉස්සරහට තව ගොඩක් දේවල් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේක කියුවට පස්සේ මේ නගරේ ඉන්න මිනිස්සු ගොඩක් බය වෙනවා. මොකද මෙයාලා කවදාවත් දැකපු නැති දේවල් තමයි මේ විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් ওই විදිහට ওই සිද්ධිය සිද්ධ වුණාට පස්සේ මේ දේ කරේ කවුද කියලා ක්‍රිස්ටියානාට හොයන්න ඕන වෙනවා. ඉතින් ඒක නිසා එයා ආපහු ගෙදරට ආවට පස්සේ එයා ෆිනික්ට කියනවා අර බලාගාරයට පොප්කෝර්න් දාපු කෙනා අනිවාර්යයෙන්ම ෆින් කෙනෙක්. මොකද එයාව මම දැක්කට මම ගත්ත ෆොටෝ වල එයාව පේන්නේ නැහැ. ඒක නිසා ඔයා මට උදව් කරන්න ඕනේ ඒ ෆින්න හොයාගන්න. ඔයා මට උදව් කරොත් මම ඔයාට ආපස්සරයක් වාගේ මේ වලිගේ රෝම ටික දෙන්නම් කියලා. ඉතින් මෙතනදී ෆිනික් ටික වෙලාවක් කල්පනා කරලා මේ ක්‍රිස්ටියානාට උදව් කරන්න කැමති වෙනවා. එයාගෙන් අර රෝම ටික ආපහු අරගන්න පුළුවන් වෙන නිසා. ඉතින් ওই විදිහට එයාලා කැමති වුණාට පස්සේ එයාලා දෙන්න ආපස්සරයක් නගරයට ඇවිල්ලා අර දම්පාර ට්‍රක් එක ගැන හොයන්න පටන් ගන්නවා. මෙතනදී ෆිනික්ගේ ඉව පාවිච්චි කරලා මෙයාලට ටික වෙලාවක් යද්දී ට්‍රක් එක තියෙන තැන හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වෙනකොට ට්‍රක් එක තියෙන්නේ රේල්වේ ස්ටේෂන් එක ගාව.
මෙතනදී අපිට පෙන්නනවා ඒ ට්‍රක් එකේ ආපු කෙනා ඒකේ ප්‍රධාන ඔෆිස් එකට එනවා. එයා එතනට එන්නේ එතන ඉන්න කට්ටියට පේන්නේ නැති වෙන්න. එයා ඊට පස්සේ කෝච්චි දෙකක් හැප්පෙන විදිහට රේල් පාර වෙනස් කරලා එයා එතනින් ඉක්මනටම පැනලා යනවා. ඉතින් ওই විදිහට එයා එළියට ඇවිල්ලා ට්‍රක් එකේ පැනලා යන දිහා ක්‍රිස්ටියානයි පිනිකුයි දෙන්න එතනට වෙලා බලාගෙන ඉන්නවා. ඒක දැකපු ගමන් එයාලා දෙන්න ඉක්මනටම එතන තියෙන කෝච්චියට නැගලා කෝච්චියේ එන්න පටන් ගන්නවා. අර ට්‍රක් එකේ යන කෙනාගේ මූණ බලා ගන්න හිතාගෙන. ඉතින් යාළ දෙන්න ටික වෙලාවක් යනකොට කෝච්චියේ වේගෙන් ට්‍රක් එක තියෙන පැත්තට එන්න පටන් ගන්නවා. ඒත් ඉතින් ක්‍රිස්ටියානට මේ ට්‍රක් එක අරගෙන යන කෙනා කවුද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් ප්‍රධාන ඔෆිස් එකේ ඉන්න කට්ටිය ටික වෙලාවක් යනකොට තමයි දකින්නේ කෝච්චි දෙකක් හැප්පෙන්න යනවා කියලා. ඉතින් ඒක දැකපු ගමන්ම එයාලා කෝච්චි වල ඩ්‍රයිවර්ස්ට කතා කරලා එයාලට කියනවා කෝච්චිය නවත්තලා කෝච්චියේ ඉන්න මිනිසුන් එළියට අරගෙන පැත්තකට වෙන්න කියලා. ඉතින් මේක අහපු ගමන්ම කෝච්චියේ ඩ්‍රයිවර් ඉක්මනටම කෝච්චිය නවත්තලා කෝච්චියේ ඉන්න මිනිසුන්ට කෑ ගහලා කියනවා දැම්ම කෝච්චියෙන් එළියට යන්න කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් එන කෝච්චියේ ඩ්‍රයිවර් ඒ කෝච්චිය පැත්තකට දාලා පයින්නවා. ඉතින් යා අරගෙන එන කෝච්චිය ගොඩක් වේගෙන් එන නිසාම එයාට ඒක නවත්ත ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් යායාගේ ජීවිතය බේර ගන්නවා. ඉතින් මෙතනදී මෙයාලා කට්ටිය පැත්තකට වෙලා බලාගෙන ඉන්නකොට මේ කෝච්චි දෙක එකට හැප්පිලා මෙතන ලොකු විනාශයක් සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී මේ වාහන අරගෙන ආපු කෝච්චියේ තියෙනවා කුකුල් තටු පෙට්ටි වගේක්. ඉතින් ඒ කෝච්චි දෙක හැප්පෙනවත් එක්ක මේ කුකුල් තටු එතන විසිරීලා යන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනකොට මේ ළඟපාත තියෙනවා සුළං විදුලි බලාගාරයක්. ඒකේ ඉන්න කට්ටිය මේ කුකුල් තටු වෙනවා දකින්නවත් එක්කම ඒවා ඇවිස්සෙන්න නොදී ඉක්මනටම ඒ සුළං විදුලි බලාගාරය නවත්තන්න හදනවා. ඒත් ඉතින් මේ වෙනකොට අර පේන්නේ නැති කෙනා මෙතනට ඇවිල්ලා මෙතන ඉන්න ඉන්ජිනියර්ස්ලව සේරම බැදලා තියෙන්නේ. ඉතින් ඒක නිසාම යාලට මේ දේ නවත්තන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙතනදී මේ පේන්නේ නැති කෙනා එතන තියෙන සුළං වල වේගෙන් අනිත් පැත්තට කරකවනවා. ඉතින් මේකෙන් අර පිහාටුත් එක්ක ලොකු සුලි කුණාටුවක් ඇති වෙනවා. ඉතින් මෙතනදී මේ කෝච්චිය ගාව ඉන්න මිනිස්සු සේරම මේ සුලි කුණාටුවට ඇදිලා යන්න පටන් ගන්නවා. මේක දකින ක්‍රිස්ටියානයි ෆිනිකුයි දෙන්න ඉක්මනටම එතන තියෙන වාහනයකට නැගලා මේ සුලි කුණාටුවෙන් ආරක්ෂා වෙන්න හදනවා. ඒත් ඉතින් යාලා දෙන්න ඒ වාහනේත් එක්කම සුලි කුණාටුව ඇතුළට ඇදිලා යනවා. කොහොම හරි ඉතින් ටික වෙලාවක් යනකොට මේ සුලි කුණාටුව යන්න පටන් ගන්නවා නගරයේ පැත්තට. මෙතනදී ටික වෙලාවක් මොලේ කල්පනා කරලා ක්‍රිස්ටියානා ඒ වාහනේ ස්ටාර්ට් කරලා අරගෙන ඒ සුලි කුණාටුවෙන් එළියට පැන ගන්නවා. එයා එතනින් එළියට එනවත් එක්කම එයා එන්නේ අර සුළං විදුලි බලාගාරයේ ප්‍රධාන පාලක මැදිරිය තියෙන තැනට. ඉතින් යාලා එතනට ආවට පස්සේ ක්‍රිස්ටියානා දකිනවා එතන තියෙන සුළං මෝල් නිසා තමයි අර විදියට සුලි කුණාටුවක් ඇති වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක දැකපු ගමන්ම එයා එතනින් අතවට ඇවිල්ලා ඇතුළේ ඉන්න කට්ටියට කියනවා දැන්ම මේක නවත්තන්න කියලා. ඉතින් එතකොට තමයි එයා දකින්නේ මෙතන ඉන්න කට්ටියව බැදලා දාලා තියෙනවා කියලා. මේක දැකපු ගමන්ම ක්‍රිස්ටියානා ඒ කට්ටියව නිදහස් කරලා අර සුළං මෝල් කැරගෙන එක නවත්තනවා. ඉතින් ඒකෙන් නගරයට ගිහිල්ලා ලොකු විනාශයක් සිද්ධ වෙන්න ගියපො සුලි කුණාටුව එහෙම නතර වෙනවා. හැබැයි ඉතින් අර පිහාටු වලින් නගරේ මුළුමනින්ම වැහිලා යනවා. ඉතින් මේ සිද්ධිය සිද්ධ වුණාට පස්සේ ක්‍රිස්ටියානාගේ අම්මා ක්‍රිස්ටියානාට කතා කරලා අහනවා "ඔයාට කිසිම කරදරයක් නැහැ නේද? නගරයට ලොකු සුලි කුණාටුවක් ආවා කියලා." ඉතින් මෙතනදී ක්‍රිස්ටියානා එයාගේ අම්මට කියනවා "මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ ඇයි කියලා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා" කියලා. ඉතින් එතකොට එයාගේ අම්මා කියනවා "ඒව ඇත්තට හිතන්න එපා. අද අපේ ඩිරෙක්ටර්ට ගොඩක් සතුටුයි. එයාද ෂූට් කරන්න හිටියේ පිහාටු වලින් හැදුණු සුලි කුණාටුවක් තියෙන සීන් එකක්. ඉතින් යාට නොමිලේම ඇත්තම වගේ සුලි කුණාටුවක් එක්ක ෂූටින් කරගන්න පුළුවන් වුණා" කියලා. ඉතින් මේ කතාව ක්‍රිස්ටියානාගේ අම්මා කියනවත් එක්කම ක්‍රිස්ටියානාට හිතෙන්න පටන් ගන්නවා අර ටීවී එකේ යන ටෙලි නාට්‍යයට මේ ඇත්ත ලෝකේ සිද්ධ වෙන දේවල් සම්බන්ධද කියලා. ඉතින් එතකොට යා ටික වෙලාවක් හිතනකොට යාට කල්පනා වෙනවා මුලින්ම ටීවී එකේ එපිසෝඩ් එක ගිනි කන්දක් පුපුරන සීන් එකක් යද්දී අර බලාගාරයට පොප්කෝන් දාලා ඒක පුපුරලා දැම්මා. ඊට පස්සේ ඊළඟ එපිසෝඩ් එකේදී සුලි කුණාටුවකින් නගරේ විනාශ වෙන්න යනකොට ඇත්තම නගරයට සුලි කුණාටුවක් ආවා. ඉතින් මේකෙන් ක්‍රිස්ටියානාට තේරුම් යනවා ඒ නාට්‍යයේ ස්ක්‍රිප්ට් එකේ සිද්ධ වෙන දේවල් තමයි මේ නගරය විනාශ කරන්න හදන කවුරුණක් කරන්න කියලා. ඉතින් මේක ඔලුවට ආපු ගමම ක්‍රිස්ටියානා ෆිනික් එක්ක එකතු වෙලා යනවා ඒ ස්ක්‍රිප්ට් එක තියෙන ඩිරෙක්ටර්ගේ ඔෆිස් එකට. එයාලා දෙන්න එතනට ගිහිල්ලා ක්‍රිස්ටියානා ස්ක්‍රිප්ට් එක අරගෙන බලන්න පටන් ගන්නවා. ඉතින් මේක කියවගෙන යනකොට තමයි මෙයාට තේරුම් යන්නේ මෙයා හිතපු දේ හරියටම හරි කියලා. ඉතින් ඊට පස්සේ එයා ස්ක්‍රිප්ට් එකේ අන්තිමේටම ගිහිල්ලා බලනවා ඊළඟට සිද්ධ වෙන්න තියෙන විනාශය මොකක්ද කියලා. ඉතින් මේ ස්ක්‍රිප්ට් එකේ ලියලා තියෙන විදිහට ඊළඟට නගරේ තියෙන හැම බිල්ඩින් එකක්ම ලොකු රෝදයකින් යට වෙලා විනාශ වෙලා යනවා.
ඉතින් ඒක තමයි ඊළඟට සිද්ධ වෙන්න තියෙන විනාශය. මේක කියෙව්වට පස්සේ ක්‍රිස්ටියානා එතනින් ආපහු ඉක්මනටම එළියට එනවා. මොකද මේ ඔෆිස් එකට මේ වෙලාවේදී ඩිරෙක්ට් එනවා. ඉතින් ඒක නිසා ක්‍රිස්ටියානා ෆිනික් එක්ක ඉක්මනටම එතනින් එළියට එනවා. එයා එතනින් එළියට ඇවිල්ලා ටිකක් දුර ඇවිදගෙන යනකොට එයා දකිනවා මෙතනට ඇවිල්ලා තියෙන අර දම්පාට ට්‍රක් එක. ඉතින් අනිවාර්යෙන්ම මේ කෙනා මෙතනට එන්න ඇති. ඊළඟට ස්ක්‍රිප්ට් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් මෙතනදී මේක දැකපු ගමන් ෆිනිකුයි ක්‍රිස්ටියානායි දෙන්න ඉක්මනට මේ ලොරිය ගාවට ගිහිල්ලා ඒකේ පිටිපස්සේ දුර ඇරලා බලනවා ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් දැන් මේ ක්‍රිස්ටියානාට ඕන කරන්නේ කොහොම හරි ඒ කෙනා ගැන හෝඩුවාවක් හොයාගන්න. මෙතනදී ෆිනික් එළියදන් ඔත්තු බලනවා. ඇතුළට ගිහිල්ලා ක්‍රිස්ටියානා හෝඩුවාවක් හොයාගන්නකම්. ඉතින් එයා දන්නේම නැතුව ටික වෙලාවක් යනකොට මේ වාහනේ අයිතිකාරයා එතනට ඇවිල්ලා වාහනේට නැගලා ඒක පොඩ්ඩක් රිවර්ස් කරලා ඒක අරගෙන යන්න පටන් ගන්නවා. ඒකෙන් ඒ ලොරිය දොරවල් දෙක වැහිලා ක්‍රිස්ටියානා ඇතුලේ හිර වෙනවා. ඉතින් මෙතනදී ෆිනික් යාලගේ පස්සෙන් එනවා. එයාව කොහොම හරි බේර ගන්න හිතාගෙන. ඉතින් ওই විදිහට ටික වෙලාවක් යද්දී ඒ ට්‍රක් එක ටිකක් දුර ඇවිල්ලා නතර කරනවා. ඊට පස්සේ ට්‍රක් එක අරගෙන ආපු කෙනා ඇවිල්ලා පිටිපස්සේ දොර අරලා බලනවා කවුද පිටිපස්සේ ඉන්නේ කියලා. එයාට මොලේ දම සැකයක් තිබ්බා පිටිපස්සේ දෙයක් හෙල්ලෙනකොට. ඉතින් මෙතනදී මෙයා දොර ඇරලා බලනකොට ක්‍රිස්ටියානා ඇතුලේ ඉන්නවා. ඉතින් මේ ට්‍රක් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ JB. එයාගේ තමයි මේ ට්‍රක් එක. මෙතනදී ක්‍රිස්ටියානා JBට කියනවා මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. මේ ට්‍රක් එක ඔයාගේ පින් අරගෙන ගිහිල්ලා නගරයට ලොකු අපරාධ සිද්ධ කරනවා. මං ඒක ගැන පැහැදිලිව ඔයාට කියන්නම් කියලා. ඉතින් එතකොට JB යාට කියනවා එහෙනම් අපි ගේ ඇතුළටම ගිහිල්ලා කතා කරමු. ඔයා මට විස්තරේ කියන්න කියලා. ඉතින් ඊට පස්සේ යාළ දෙන්න ගේ ඇතුළට ගිහිල්ලා ක්‍රිස්ටියානා මේ JBට කියන්න පටන් ගන්නවා සිද්ධිය. ඉතින් මෙයා මෙතනදී පැහැදිලි කරලා දෙනවා ෆින් කියලා සද්දු ජාතියක් ඉන්නවා. එයාගේ ෆින් එයා වෙනුවෙන් මුළු නගරයම විනාශ කරන්න පටන් අරගෙන තියෙනවා කියලා. ඒ වගේම ඒ ෆිල්ලගේ නැට්ටේ තියෙන රෝම ගලවලා ගත්තහම යාළව බලන්න පුළුවන්කම ලැබෙනවා කියලා ක්‍රිස්ටියානා මෙතනදී කියනවා. ඒ වගේම එයාගේ අතේ දාගෙන ඉන්න රෝම ටිකත් මෙයාට පෙන්නනවා. ඉතින් මෙතනදී මේ දේවල් ඇහුවට පස්සේ JB එයාගෙන් අහනවා එතකොට ඔයා කියන්නේ ෆින් කියලා සත්තු ජාතියක් ඉන්නවා. එයාලව බලන්න ඔය වගේ එයාලගේ වලිගයේ තියෙන රෝම අල්ලන්න ඕනේ. ඒ වගේම මගේ ෆින් ඒ කියන්නේ මෆින් මේ මුළු නගරයම විනාශ කරන්න හදනවා මං වෙනුවෙන් කියලා. ඉතින් මෙතනදී මේ කතාව කියලා ඉවරනවත් එක්කම එතනට මෆින් එනවා. ඒත් එක්කම තමයි JB කතාව වෙනස් කරන්නේ. ඉතින් මෙයාලා දෙන්න එකට එකතු වෙලා තමයි මේ නගරයට කරන විනාශ සිද්ධ කරන්නේ. ඒක කරන්නේ මෙයාව අර ඩිරෙක්ට් එලවපු නිසා ඒකේ තරහට මෙයාට දැන් ඕන කරලා තියෙන්නේ කොහොම හරි ඇත්තම හතුරෙක් විදිහට මේ නගරය විනාශ කරලා දාන්න. ඉතින් මෙතනදී මේ කතාව කියනවත් එක්කම ක්‍රිස්ටියානා මෙහෙන් ආපහු පැනලා යන්න හදනවා. ඒත් ඉතින් මේ වෙනකොට හැම දොරක්ම ලොක් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට හැම දොරක්ම ලොක් කරලා තියෙන නිසා ක්‍රිස්ටියානාට මෙතනින් පැනලා යන්න බැරි නිසා එයා JBගෙන් අහනවා ඔයා ඇයි මේ වගේ දේවල් නගරයට කරන්නේ? ඔයාට නගරයෙන් සිද්ධ වුණ වැරද්ද මොකද්ද කියලා. එතකොට JB යාට කියන්න පටන් ගන්නවා ඉතින් මෙයාට හැමදාම ඕන කරලා තියෙන්නේ හොඳ දක්ෂ නළුවෙක් වෙන්න. මෙයාට ඒ දේ කරන්න හොඳට හැකියාව තියෙනවා. හැබැයි මෙයාට හම්බුන ඩිරෙක්ටර් එකට මෙයාට ඉඩ දුන්නේ නැහැ. ඉතින් එක දවසක් මෙයාට හොඳටම බැනලා මෙයාව එලෙව්වට පස්සේ මෙයා ගොඩක් දුකින් ආපහු ගෙදර ඇවිල්ලා තියෙනවා. එයා ගෙදර ඇවිල්ලා බලනකොට එයාට ලියුමක් ඇවිල්ලා තියෙනවා. මේ ලියුමේ තිබිලා තියෙන අර මෆින්ගේ වලිගේ රෝම. ඉතින් එදා පස්සේ තමයි එයාට මෆින්ව දකින්න පුළුවන් වෙලා තියෙන්නේ. මෙතනදී ටික දවසක් යනකොට මෙයාලා දෙන්න එකට එකතු වෙලා ප්ලෑන් කරන්න පටන් අරගෙන තියෙනවා. ඇත්ත ලෝකේ දුෂ්ටයෙක් වෙන්න. ඉතින් ඒ විදිහට යාලා සැලසුම් කරාට පස්සේ තමයි අර නාට්‍යයේ ස්ක්‍රිප්ට් එකට අනුව මේ නගරය විනාශ කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මෙයා මේ කතාව ක්‍රිස්ටියානාට කිව්වට පස්සේ මට දැන් ඊළඟ වැඩේට ඒ කියන්නේ නගරය මුළුමනින්ම ඉවරයක් කරන්න යන්න ලෑස්ති වෙන්න තියෙනවා කියලා එයා එතනදී අපරාධ කරන්න ඇදගෙන යන ඇදුම දාගන්නවා. මේ අතරේ අපිට පෙන්නනවා ෆිනික් මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් යා දොරේ අගුලෙන් ඇතුළ බලනකොට ඇතුලේ ක්‍රිස්ටියානා ඉන්නවා දකින්නවා. ඊට පස්සේ ආ එතන දොර කඩාගෙන ඇතුළට එන්න උත්සාහ කරනවා. ඉතින් මේ අතරේ ක්‍රිස්ටියානා මෆින්ට කියනවා ඔයාලා මේ කරන්න හදන වැඩේ මුළු නගරේම තියෙන ගෙවල් විනාශ වෙන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ සහෝදරයෝ ඒ කියන්නේ අනිත් ෆිල්ලා මෙහෙන් අතුරුදහන් වෙලා ඔයා මේ දේ කරන්න JBට නම් ඉඩ තියන්න එපා කියලා. ඉතින් මේ කතාව කියනකොට තමයි මෆින්ටත් වෙන්න යන දේ තේරුම් යන්නේ. ඒත් ඉතින් යායාගේ ස්වාමියාට විරුද්ධ වෙන්නේ නැහැ. මෙතනදී ටික වෙලාවක් යනකොට ඇදුම් මාරු කරගත්ත JB එළියට ඇවිල්ලා ක්‍රිස්ටියානාට කියනවා මට මේ ඇදුම හදන්න ගොඩක් ෆිල්ලගේ රෝම අරගන්න වුණා කියලා. ඒත් එක්කම තමයි ක්‍රිස්ටියානා දකින්නේ එතන ඇතුළේ ඉන්න ෆිල්ලා සෙට් එක. ඉතින් මෙයා මේ ඇදුම හදාගන්න ඒ ෆිල්ලගේ රෝම බූගාල අරගෙන එයාලට ඒක නිසාම පිස්සු හැදිලා ඉන්නේ. මොකද මෙයාලගේ මේ රෝම වල තමයි එයාලගේ මැජික් එක තියෙන්නේ.
ඉතින් මෙයා මේ ඇඳුම ඇඳගත්තට පස්සේ සාමාන්‍ය මිනිස්සුන්ට මෙයාව පේන්නේ නැතුව යනවා. ඒකෙන් තමයි මෙයා ගොඩක් ලේසියෙන් මේ වැඩේ කරන්නේ. මෙතනදී මෙයා ක්‍රිස්ටියානා ගාවට ඇවිල්ලා එයාගේ අතේ තියෙන යාර වලල්ලක් විදියට හදාගත්ත ෆිනෙක්ගේ රෝම එයා ගලවලා අරගෙන එතනින් ආපහු යන්න යනවා. ඒකෙන් ක්‍රිස්ටියානාට මේ ෆිල්ලා පේන එක නතර වෙනවා. ඒ වගේම ඇතුළට එන්න උත්සාහ කරපු ෆිනෙක් එතනින් ඇතුළට ඇවිල්ලා මෙයාලව නවත්තන්න හදනවා. ඒත් ඉතින් යාට සිද්ධ වෙන්නේ අන්තිමේට මේ ජේබීට අහුවෙන්න. මෙතනදී ජේබී ආව අල්ලගෙන ට්‍රක් එකට දාගෙන මෆිනුත් එක්ක ට්‍රක් එක අරගෙන නගරයේ පැත්තට යන්න පටන් ගන්නවා. ඉතින් මෙයා දැන් කරන්න හදන්නේ නගරයේ තියෙන ලොකු කතුරු ඔන්චිල්ලාවට ගිහිල්ලා ඒක පුපුරවලා මුළු නගරේම තියෙන බිල්ඩින් සමතලා කරලා දාන්න. ඉතින් මේක මෙයා කරන්න හිතාගෙන ටික දුරක් යනකොට මෆින් ජේබීගෙන් අහනවා ඔයා ඒ දේ ඇත්තටම කරන්නේ නෑ නේද? ඒක ඔයා ක්‍රිස්ටියානෝව බය කරන්න නේද කිව්වේ කියලා. එතකොට ජේබී යාට කියනවා නෑ මං ඒක ඇත්තටම කරනවා කියලා. ඉතින් මෙහෙම කියනකොට මෆින්ට හිතනවා මේ දේ නම් සිද්ධ වෙන දෙන්න හොඳ නෑ කියලා. ඉතින් ඊට පස්සේ එයා ජේබීව නවත්තන්න හදනවා. ඒත් ඉතින් යාට එයාව නවත්තන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකෙන් ජේබී එයාව අල්ලගෙන එයාගේ ඇගේ තියෙන රෝමත් අරගෙන බෑග් එකක් හදාගන්නවා. ඉතින් දැන් ෆිනිට්ට හිතාගන්න බැරුව ඉන්නේ කොහොමද මෙතනින් පැනලා යන්නේ කියලා. මෙතනදී ජේබී එයාගේ ට්‍රක් එකේ පිටිපස්සේ කොටස ගලවලා දාලා මෆිනුයි ෆිනිකුයි පිටිපස්සේ තියලා ඒකට ගිනි තියලා එතනින් ආපහු යනවා නගරයට. ඉතින් දැන් මෙයාලා මෙතනින් පැනගත්තේ නැත්තම් රෝස් වෙලා තමයි නතර වෙන්නේ. මෙතනදී ටික වෙලාවක් ෆිනික් කල්පනා කරලා එතන තියෙන ජනේලය කඩලා මෆින්ව එළියට දාලා එයාට කියනවා දොරවල් අරින්න කියලා. ඒත් ඉතින් මෙයාගේ ඇගේ මේ වෙනකොට රෝම බූගාලා තියෙන නිසා එයාට පිස්සු හැදිලා ඉන්නේ. ඒක නිසා එයාට කිසිම දෙයක් හිතලා කරන්න පුළුවන්කම නැහැ. ඉතින් මෙතනදී ෆිනික් ගොඩක් උත්සාහ කරනවා මේකෙන් පැනගන්න. ඒත් ඉතින් යාට පුළුවන් වෙන්නේ නැහැ මේ දොර ගලව ගන්න. කොහොම හරි ඉතින් ටික වෙලාවක් යනකොට මේ ගිනි ගන්න ට්‍රක් පෙට්ටිය එතන තියෙන කන්දෙන් පහළට ඇවිල්ලා ගහක වැදිලා ෆිනික්ට පුළුවන් වෙනවා එතන තියෙන දොරත් කඩාගෙන එළියට පැනගන්න. එයා එකෙන් එළියට පැනගත්ත ගමන්ම අර කතුරුවන්චිල්ලාව තියෙන කානිවල් එක පැත්තට දුවගෙන යනවා. ජේබීව නවත්තන්න හිතාගෙන. මේ අතරේ අපිට ආපහු පෙන්නනවා ක්‍රිස්ටියානව. මේ වෙනකොට එයා ඉන්නේ අර ගෙදරට වෙලා හිර වෙලා. මෙතනදී එයා ටික වෙලාවක් කල්පනා කරනකොට එයාට අදහසක් එනවා. අර ඇතුළේ ඉන්න ෆිල්ලා පාවිච්චි කරලා මේ ගෙදර තියෙන ජනේලේ කඩා ගන්න. ඉතින් මේ ෆිල්ලා කියන්නේ අයිස්ක්‍රීම් වලට පෙරේත කට්ටියක්. ඒක නිසාම එයාලට අයිස්ක්‍රීම් පෙන්නුවොත් එයාලා ඒව ලබා ගන්න කරන්නේ නැති දෙයක් නෑ. ඉතින් මෙතනදී ක්‍රිස්ටියානා මේක කල්පනා කරලා ෆ්‍රිජ් එක ඇරලා අයිස්ක්‍රීම් එකක් එළියට අරගෙන ඒක අර කූඩුවේ ඇතුළේ ඉන්න ෆිල්ලාට පෙන්නලා එයාලට ඒක දෙනවා. ඒත් එක්කම යාලා පිස්සුවෙන් වගේ තවත් අයිස්ක්‍රීම් කන්න එතන තියෙන කූඩුව ගලවගෙන එතනින් එළියට පයින්නවා. ඊට පස්සේ එයාලා කෙලින්ම එතන තියෙන ජනේලෙක් ගලවගෙන පැනලා දුවන්න පටන් ගන්නවා. ඉතින් මේකෙන් ක්‍රිස්ටියානාට මේ ගෙදරින් එළියට එන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ආ කෙලින්ම එන්නේ අනිත් ෆිල්ලවත් එකතු කරගන්න එයාලා අර රැස්වීම පවත්වන හෝල් එකට. ඉතින් අද තමයි මේ සතියේ මෙයාලා රැස්වීම පවත්වන දවස. ඒක නිසා ක්‍රිස්ටියානා එතනට ඇවිල්ලා එතන ඉන්න ෆිල්ලට කියනවා මගේ ගෙදර ඉන්න ෆිනික් මට හැමදේම විස්තර කරා. මේ වෙනකොට මං ඔයාලා ගැන හැමදේම දන්නවා. ඒක නීති විරෝධී තමයි. ඒත් ඉතින් අපිට දැන් ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා හැමෝම දැන් මාත් එක්ක එකතු වෙලා කානිවල් එක ගාවට ගිහිල්ලා එතන ඉන්න ජේබීව නවත්තන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට සිද්ධ වෙන්නේ ඔයාලගේ ගෙවල් විනාශ කරගෙන මෙහෙන් නැති වෙලා යන්න කියලා. ඉතින් මේ විදිහට ටික වෙලාවක් මෙයාගේ මේ කතාව කියාගෙන යනකොට එතන ඉන්න ෆිල්ලට මේක තේරුම් ගිහිල්ලා ක්‍රිස්ටියානා ගාවට මේ ෆිල්ලගේ නායකයා ඇවිල්ලා යා ගාව තියෙන වලිගේ රෝම කොටසක් දෙනවා. ඉතින් ඒකෙන් ක්‍රිස්ටියානාට ආපහු මේ කට්ටියව බලන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ විදිහට මෙයාලව බලන්න පුළුවන්කම ලැබුණාට පස්සේ එයා ඒ ෆිල්ලත් එක්ක එකතු වෙලා එතනින් ආපහු වෙනවා කානිවල් එක පැත්තට කොහොම හරි ජේබීව නවත්තන්න හිතාගෙන. ඉතින් මේ වෙනකොට ජේබී කානිවල් එකට ඇවිල්ලා අර කතුරුවන් චිල්ලාව පුපුරවලා දාන්න හදන්නේ. මෙතනදී ටික වෙලාවක් යනකොට ෆිනික් මෙතනට ඇවිල්ලා එතනට තියලා යන බෝම්බේ නිවනවා. මේක ආපස්සට ජේබී දගලා ආපහු උඩට ඇවිල්ලා ෆිනික් එක සරන් කරලා මේ බෝම්බේ පුපුරවන්න හදනවා. ඉතින් ඒකෙන් ටික වෙලාවක් යනකොට ජේබී ඇදගෙන ඉන්න රෝම වලින් හදපු ඇදුම පිච්චිලා ගිහිල්ලා එයාව හැමෝටම පේන්න පටන් ගන්නවා. ඉතින් මෙයාව මේ විදිහට පේනකොට පහළ ඉන්න මිනිස්සු මෙයාව දකින්නවා. ඒකෙන් එතන ඉන්න පොලිස්කාරයෙක් දකින්නවා ජේබී බෝම්බයක් තියන්න හදන්නේ කියලා. ඉතින් මේක දැකපු ගමන් එයා අනිත් පොලිස් කට්ටියගෙන් උදව් ඉල්ලනවා මේ ජේබීව නවත්තන්න. ඉතින් මෙතනදී ටික වෙලාවක් යනකොට ජේබීට පුළුවන්කම ලැබෙනවා ඒ කතුරුවන් චිල්ලාව පුපුරවලා දාලා ඒක කෙලින්ම නගරයේ පැත්තට අරගෙන යන්න. මේ වෙනකොට මේ කතුරුවන් චිල්ලාවේ තමයි ෆිනිකුත් ඉන්නේ.
මේ දේ දැකපු ගමන් මෙතනට ආපු ක්‍රිස්ටියානා ඉක්මනටම ෆිනික්ව බේරගන්න හිතාගෙන කතුරුවන්චිල්ලාවට ගොඩ වෙනවා. ඒ වගේම අනිත් කට්ටියත් එයාලට කරන්න පුළුවන් දේවල් කරන්න ලෑස්ති වෙනවා. ඉතින් දැන් මේ ෆිල්ලා කරන්න හදන්නේ කතුරුවන්චිල්ලාව ගෙවල් වල වදින්න දෙන්නේ නැතුව කෙලින්ම නගරයේ පැත්තේ මුහුදට අරගෙන යන්න. ඉතින් මේ විදිහට ෆිල්ල මේ කතුරුවන්චිල්ලාව අරගෙන යන්න හදන අතරේ මෙයාලගෙන් බේරිලා ජේබී එදිරින් පැන ගන්නවා. එයා ඊට පස්සේ කන්ද උඩට වෙලා බලාගෙන ඉන්නවා කතුරුවන්චිල්ලාව නගරයට ගිහිල්ලා නගරය විනාශ කරනකම්. ඉතින් ওই විදිහට එයා බලාගෙන ඉන්නකොට පහළට ආපු ෆිනුයි අනිත් කට්ටියයි එකතු වෙලා ඒ කතුරුවන්චිල්ලාව කෙලින්ම හරවනවා මුහුද තියෙන පැත්තට. ඉතින් ඊට පස්සේ යාලා කට්ටිය මුහුද පැත්තට ඒක අරගෙන යන්න පටන් ගන්නවා. මේ විදිහට මෙයාලා මේ කතුරුවන්චිල්ලාව අරගෙන යනකොට රගපාන ගමන් හිටපු ක්‍රිස්ටියානාගේ අම්මයි තාත්තයි දෙන්න දකිනවා ක්‍රිස්ටියානා මේ කතුරුවන්චිල්ලාවේ ඉන්නවා. ඒත් එක්ක මෙයාලා රගපාන එක පැත්තක දාලා මෙයාව බේරගන්න මේ පැත්තට එනවා. ඉතින් මේක දකිනවා එයාලගේ ඩිරෙක්ටර්. ඊට පස්සේ එයා මෙයාලගේ පස්සෙන් ඇවිල්ලා මේ දේවල් වීඩියෝ කරන්න පටන් ගන්නවා. මොකද මේ ඩිරෙක්ටර්ට මේ වෙන සිද්ධිය රගපාලවත් අරගන්න පුළුවන් සිද්ධියක් නෙවෙයි. ඒක නිසා ටික වෙලාවක් යනකම් එයා මේ හැම දෙයක්ම රෙකෝඩ් කරන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී ක්‍රිස්ටියානාගේ අම්මයි තාත්තයි දෙන්න ක්‍රිස්ටියානාවයි ෆිනික්වයි බේර ගන්නවා. ඒ වගේම අනිත් ෆිල්ලා මේ කතුරුවන්චිල්ලාව කෙලින්ම අරගෙන ගිහිල්ලා මුහුදට අතාරිනවා. ඉතින් ඒකෙන් මෙයාලට පුළුවන් වෙනවා නගරේ තියෙන ගෙවල් සේරම බේරගන්න. ඉතින් ওই විදිහට JBගේ ප්ලෑන් එක අසාර්ථක වෙනවත් එක්කම අපිට ආපහු පෙන්නනවා JBව. මේ වෙනකොට එයා කන්ද උඩට වෙලා උණ දේවල් බලාගෙන ඉන්නේ. ඉතින් ටික වෙලාවක් යනකොට අපිට පෙන්නනවා එයාව හොයාගෙන එනවා. එයාර රෝම කපපු ෆිල්න ටික. ඉතින් මේ වෙනකොටත් එයාලට කිසිම සීයක් නැහැ. ඉතින් මෙතනදී මේ ජේවිගේ ඇගේ ගෑවිලා තියෙන අයිස්ක්‍රීම් දකින එය කට්ටිය කෙලින්ම එයාගේ පැත්තට ඇවිල්ලා එයාව ලෙවකන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ එතනට පොලිසිය කට්ටිය ඇවිල්ලා ජේබීව අත්අඩංගුවට අරගන්නවා. ඉතින් අන්තිමේට ජේබීට සිද්ධ වෙන්නේ රගපානක පැත්තක දාලා ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න. ඉතින් ඔය විදිහට ජේබීව අල්ලගන්නවත් එක්කම අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා ආපහු සරක් ෆිල්ලා කට්ටිය එයාලගේ සතුට සමරන්න පටන් ගන්නවා. ඉතින් ඔය විදිහට හැම ප්‍රශ්නයක්ම විසඳුනාට පස්සේ කතාවේ අවසානයේම අපිට පෙන්නනවා ක්‍රිස්ටියානා ෆිනිකුයි දෙන්න ටික වෙලාවක් කතා කර ඉන්නවා. ඉතින් මෙතනදී ක්‍රිස්ටියානා ෆිනික්ට පොරොන්දු වුණ විදිහටම එයාට කියනවා මංගාව තියෙන රෝම ටික මං ඔයාට ආපහු දෙන්නම්. මං ඔයාට ඒක පොරොන්දු වුණා කියලා. එතකොට ෆිනික් කියනවා ඔය නාකි ෆින් කෙනෙක්ගේ රෝම මට වැඩක් නෑ. ඔයාට ඔක ගැලපෙන්නේත් නෑ. ඔයා ඔක විසික් කරලා දාන්න. මෙන්න මේ රෝම ටික ඔයා තියාගන්න කියලා. ඉතින් දැන් මෙයා ගොඩක් කැමති ක්‍රිස්ටියානා මේ ඉන්නවට. එයා මෙච්චර කාලයක් මිනිසුන්ට අකමැති වුණේ එයාලා මේ ෆිනික්ගේ ගෙදර විනාශ කරන නිසා. ඒත් ඉතින් මෙයාලා මේ ෆිනික්ගේ ගෙදර ආරක්ෂා කරනවා. ඒක නිසා තමයි එයා මේ කට්ටියට කැමති. ඉතින් ওই විදිහට ෆිනික් මෙයාලා මෙහෙ ඉන්න කැමති වෙනවත් එක්කම අනිත් පැත්තෙන් ඩිරෙක්ටර් ක්‍රිස්ටියානාගේ අම්මටයි තාත්තටයි කතා කරනවා ඊළඟ සීරීස් එකේ ප්‍රධාන චරිත දෙකට. ඉතින් යාලා අර කතුරුවන්චිල්ලාව උඩදී කරපු දේවල් දැකලා ඩිරෙක්ටර් කැමති වෙලා මෙයාලට ප්‍රධාන චරිත දෙක දෙන්න. ඒක නිසාම යාලට පුළුවන් වෙනවා ටික කාලයක් යනකොට යාලගේ සල්ලි ප්‍රශ්න විසඳගෙන මේ නගරයේ ප්‍රසිද්ධම නළුවා දෙන්න වෙන්න. ඒකෙන් ෆිනික්ගේ ගෙදර ගොඩක් අලුත් වැඩියා කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් අන්තිමේදී ෆිනික්ට පුළුවන් වෙනවා ලස්සන පිරිසිදු ගෙයක් තියාගන්න. මේ විදිහට තමයි අද අපේ මූවි එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා හිතන විදිහට ජේබීට සිද්ධ වුණ අසාධාරණ නිසා එයා කරපු දේවල් හරිද නැද්ද කියලා ඔයාට හිතන කමෙන්ට් එක පහලින් දාගෙන යන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් සුපිරි මූවි එකකින් හම් වෙනකන් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.